समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්තාරෝ ආසිවිසා උංගතේජා ගෝර විසාතිකෝ භික්ඛවේ තතුන්නේ තං මහා භූතානං අදිවචනං පඨවි ධාතුයා ආපෝ ධාතුයා තේජෝ ධාතුයා වායෝ ධාතුයාති සදහවත් ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි වප්පුර පසළොස්වක පොහොය දවසේ හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. සියලු දෙනාගේම ජීවිතවලට අප්‍රමාණ සුවයක් එකතු වෙන පින්කමක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. නිරන්තරයෙන්ම කුසල සිතුවිලි උපදින ඒ කුසල සිතුවිලි නිසා කෙලෙස් බැහැර වෙන ඒ තුල මානසික සුවය මේ පින්කම් වලින් ලැබෙනවා. අප විසින් අප්‍රමාදව දහම් ශ්‍රවණය කිරීමත් ඒ දහම ධාරණය කර ගැනීමත් ඒ තුල හැසිරීමත් සිදු කරනවා නම් සසර සැඩ පහරින් එතරව නිර්වාණ ශේම භූමියට සැපත් වෙන්න ඒ පින්කම මහෝපකාරී වෙනවා. හැම දෙනාගේම නෛර්යානික අරමුණු සඵල වේවා. චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් සැනසීම හිමි වේවා කියන ප්‍රාර්ථනා එකතු කරමින් ධර්මානුශාසනාව ආරම්භ කරනවා. අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ ආසිවිස වග්ගයෙහි ඇතුළත් වෙන ආසිවිසෝපම සූත්‍ර දේශනාවේ දේශනා පාඨයක්. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහෙරදී භික්ෂූන් වහන්සේලා අමතලා මේ ආසිවිසෝපම සූත්‍ර දේශනාව දේශනා කොට වදාළා. පින්වතුනි, විශාල සංඝ පිරිසක් අරිහත්වයට පත් කරමින් තමයි මේ ධර්ම දේශනාව දේශනා කරලා තියෙන්නේ. ත්‍රිලක්ෂණය අතරින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තුන් ලක්ෂණය අතරින් දුක්ඛ ලක්ෂණය අරගෙන විදර්ශනා වඩලා එයින් ප්‍රතිඵල නොලැබූ
භික්ෂූන් වහන්සේලා අමතලයි මේ සූත්‍ර දේශනාව දේශනා කළේ. ඒ දුක්ඛ ලක්ෂණය ගෙනහැර දක්වන්නට සිදු කරපු දේශනාවක්. අටුවාවෙහි සඳහන් වෙනවා තිස්ස මහරාමේ හිටිය එක්තරා භික්ෂුණීන් වහන්සේ නමක් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා සෝවාන් මාර්ගයට පත් වෙනවා. ආසිවිසෝපම සූත්‍ර දේශනාව අහලා ඒ භික්ෂුණීන් වහන්සේ රහත් බෝධියෙන් නිවනට පත් වුණා කියලා ධර්මයේහි සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා විලාස 4ක් තියෙනවා. අත්තජ්ජාසයේ දේශනා, පරජ්ජාසයේ දේශනා, අට්ඨුප්පත්තික දේශනා, පුච්චාවසික දේශනා කියලා ඒව හඳුන්වනවා. අත්තජ්ජාසය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අදහසට අනුවම කරන ලද දේශනාවලට කියනවා අත්තජ්ජාසය දේශනා කියලා. ඒ වගේම පුද්ගල අදහසට අනුව සිදු කරපු දේශනාවලට කියනවා පරජ්ජාසය දේශනා කියලා. යම් යම් සිදුවීම් අරමුණු කරලා කරපු දේශනාවලට කියනවා අට්ඨුප්පත්තික දේශනා කියලා. ප්‍රශ්න විසඳීම් වශයෙන් සිදු කළ දේශනාවලට කියනවා පුච්චාවසික දේශනා කියලා. මේ දේශනාව පරජ්ජාසය දේශනාවක් විදිහට තමයි හඳුන්වන්නේ. පුද්ගල අදහසට අනුව බුදුරජාණන් වහන්සේ සිදු කරපු දේශනාවක්. මෙහි උපමාවලියක් තියෙනවා. ඒ අතර පළවෙනි උපමාව තමයි ආසිවිස උපමාව. විසගෝර නාගයින් 4 දෙනෙක් පිළිබඳව, සර්පයින් 4 දෙනෙක් පිළිබඳව උපමාව පළමුව තියෙන නිසා මේ සූත්‍ර දේශනාවට කියනවා ආසිවිසෝපම සූත්‍ර දේශනාව කියලා. එහි උපමා බොහෝමයක් සඳහන් වෙනවා. පළවෙනි එක තමයි උග්‍රවිස සර්පයෝ 4 දෙනා පිළිබඳව. තව තියෙනවා වදකයෝ 5 දෙනෙක් පිළිබඳව, පසමිතුරෙක් පිළිබඳව, හිස් ගමක් පිළිබඳව, සොරු 6 දෙනෙක් පිළිබඳව, ඊළඟට මහා ජලාශයක්, ඒ ජලාශයෙන් මෙතෙර, ජලාශයෙන් එතෙර, එයින් එතර වෙන්න උපකාරී කරගන්න පහුර, ඒ ජලාශයෙන් එතර වෙලා ශේම භූමියකට වෙලා ගිමන් හරින බ්‍රාහ්මණෙක් ආදී වශයෙන් උපමා ගණනාවක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. පැරණි රජදරුවෝ විවිධ අවශ්‍යතා මත සර්පයින් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම නාගයෝ වැනි සර්පයෝ ඇති කරලා තියෙනවා. ඒ සර්පය ප්‍රධාන වශයෙන් කොටස් 4ක් ඉන්නවා. කාෂ්ඨමුඛ නාගයා, පූතිමුඛ නාගයා, අග්නිමුඛ නාගයා හා සත්තමුඛ නාගයා කියලා ඒ අයව හඳුන්වනවා. ඒ අය නැවත ප්‍රභේද වෙනවා දට්ඨ විස, දිට්ඨ විස, පුට්ඨ විස හා වාත විස කියලා නැවත ප්‍රභේද වෙනවා. මේ 4 දෙනා තව 4කින් ප්‍රභේද වීමෙන් මේ නාගයෝ කොට්ටාස 16ක් පිළිබඳව සඳහන් වෙනවා. කාෂ්ඨ මුඛයි කියලා කියන්නේ ඒ සර්පයෝ දෂ්ට කළාම ශරීරය දර දඬු වෙලා කෙනෙක් මරණයට දුකටපත් වෙනවා.
පූතිමුඛයි කියලා කියන්නේ දෂ්ට කළාම ශරීරය දිය වෙලා මරණයටපත් වෙනවා. අග්නිමුඛයි කියලා කියන්නේ ශරීරය ගිනි හම්බෙලා මරණයට දුකටපත් වෙනවා. සත්තමුඛ කියලා කියන්නේ ශරීරය කෑලි කෑලි වලට කැඩිලා ගිහිල්ලා මරණයටපත් වෙනවා. මේ විදිහට සර්පයෝ ඇතිකරන්ට ප්‍රධාන කරුණු කීපයක් තිබ්බා. ඒකෙන් එකක් තමයි රටවට කරලා යුද්ධයක් ඇති වුණොත් ඒ යුද පිරිස අතරට මේ නාගයෝ මුදා හරිනවා. අනිත් එක රාජ අපරාධකාරයෝ අහු වුණාම ඒ අයට දඬුවම් විදිහට මේ සර්පයෝ ඇතිකරන්ට දෙනවා. ඊළඟ කාරණාව සතුරු උපද්‍රවයකින් රජ්ජුරුවන්ගේ ජීවිතය හානි වෙන්න එනවා නම් සතුරා අතින් ජීවිතය හානි වෙන්න නොදී මේ සර්පයෙන් ලවා දෂ්ට කරවගෙන රජ්ජුරුව මරණයට පත් වෙනවා. මෙතන සඳහන් වෙනවා රාජ අපරාධකාරයෙක් පිළිබඳව. ඒ රාජ අපරාධකාරයට රජ්ජුරුවන්ගේ නියමයෙන් මේ සර්පයෝ 4 දෙනා ඇති දැඩි කරන්න දෙනවා. පින්වතුනි, මේ පුද්ගලයා දන්නේ නැහැ මේක දඬුවමක් කියලා. වෙලාවට නාවන්න ඕනේ, වෙලාවට කවන්න ඕනේ, වෙලාවට ඇහැරවන්න ඕනේ. ඒ කල යුතු සියලු කාර්ය ඔහු විසින් කරන්න ඕනේ. හැබැයි ඔහු දන්නේ නැහැ මේක ඔහුට ලැබුණු දඬුවමක් වාගේ. හරියට උරචක්කර මාලයක් කරේ දාගෙන ඉන්න කෙනා ඒකෙන් තමාට වෙන්නේ දුකක් කියලා දන්නේ නෑ වගේ. උරචක්කර මාලය කියන්නේ දිලිසෙන කැපෙන සුළු මාලයක්. ඒක ගෙලේ දාගත්තාම කෙනෙකුට හිතෙනවා ඒක හරි ලස්සනයි කියලා. නමුත් ඒක ගෙලේ ඇතිල්ලෙන්ට ගෙල කැපෙනවා. ගෙල කැපිලා තමයි පුද්ගලයා මරණයට පත් වෙන්නේ. ඒ වගේ මේ පුද්ගලයා දන්නේ නැහැ මේ සර්පයෝ ඔහුට ඇති කරන්ට දුන්නේ දඬුවමකට කියලා ඔහු දන්නේ නැහැ. එහෙම දන්නේ නැතිව හරි සතුටින් මේ නාගයෝ 4 දෙනා ඇති කරනවා. ඒකෙන් එක නාගයෙක් වම් පාය වෙලාගෙන වම් උරහිස දක්වා ඇවිල්ලා පෙනේ කරගෙන ඉන්නවා. අනෙක් නාගයා දකුණු පසින් ඇවිල්ලා දකුණු පාය වෙලාගෙන පිටිපස්සෙන් ඉහළට ඇවිල්ලා දකුණු උරහිසේ පෙනේ කරගෙන ඉන්නවා. තවත් නාගයෙක් ඉන්නවා. ඒ නාගයා පිටිපස්සෙන් ශරීරයේ වෙලාගෙන හිස මුදුනේ පෙනේ කරගෙන ඉන්නවා. 4 වෙනි නාගයා ඉදිරියෙන් ඇවිල්ලා බෙල්ල වෙලාගෙන පෙනේ කරගෙන ඉන්නවා. මේ පුද්ගලයා හරි සතුටින් ඉන්නවා. නාග වලල්ලක් දැන් තමන්ගේ ශරීරය ඇසුරු කරගෙන තියෙනවා කියලා. මේ පුද්ගලයාට මුණ ගැහෙනවා කල්යාණ මිත්‍රයෙක්. ඒ කල්යාණ මිත්‍රයා මුණ ගැහිලා කියනවා, මිත්‍රය ඔය නාගයෝ කියන කොටස නාගයෝමයි. ඒ අය හරීම භයානකයි, දුෂ්ටයි. පොඩි අත්වැරදීමක් වෙච්ච ගමන්ම දෂ්ට කරන්න පුළුවන්. ඒක නිසා මේ අයගේ ප්‍රමාදයක් දැකලා මේ නාගයොන්ගෙන් මිදිලා දුවන්න කියලා අර කල්යාණ මිත්‍රයා අවවාද කරනවා, අනුශාසනා කරනවා. ඒ අනුව මොකද කරන්නේ? මේ සර්පය 4 දෙනාගේ ප්‍රමාදයක් දැකලා ඔහු වේගෙන් දුවගෙන යනවා. දුවගෙන යනකොට පිටිපස්සෙන් එනවා වදකයෝ 5 දෙනෙක් මොහුව අල්ලගන්න. ඊට පස්සෙන් එනවා තවත් හිතමිතුරු
වේසයෙන් හිටපු කෙනෙක් මේ පුද්ගලයාට. හැබැයි ඔහුට අන කරනවා දැක්ක තැනදී හිස ගසලා දාලා මොහු මරණයට පත් කරන්නට කියලා ඔහුට අන කරනවා. එහෙම දුවගෙන යනකොට ඔහුට මුණ ගැහෙනවා හිස් ගම. ඒ හිස් ගමකට ගියාට පස්සේ මේ පුද්ගලයාට හිතෙනවා චුට්ටක් මෙතන නැවතිලා ගිමන් හරින්න තියෙනවා නම් හොඳයි කියලා. එතන ගිමන් හරින්න ඉන්නකොට අර කල්යාණ මිත්‍රයා කියනවා ඔතන ඉන්න එපා, ඔතනත් අවදානම් තව මොහොතකින් ඔතෙන්ට හොරු 6 දෙනෙක් එනවා කියලා. මොහොතකින් සොරු ටික එනවා. දැන් සොරු ටිකත් අර පුද්ගලයාගේ පස්සේ පන්නගෙන එනවා. සොරුන්ගෙන් බේරෙන්නත් එක්ක දුවනකොට තමයි හම්බෙන්නේ විශාල ජලාශයක් හම්බෙනවා. ඔහු ඒ ජලාශය ගාවට ගිහිල්ලා ආපස්සට හැරිලා බලනවා. ඒ හැරිලා බලනකොට ඔහුට වැටහෙනවා මෙතෙර හිටියොත් එහෙම මේ සියලු දෙනාගෙම කරදර විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා දි รา පුලී දඬු පිදුරු ආදී එකතු කරලා පහුරක් හදා ගන්නවා. ඒ පහුර හදාගෙන අතින් පයින් වෑයම් කරලා පීනනවා. පීනගෙන යනකොට මේ ජලාශේ 4න් එකක් දුර ගිහිල්ලා ආපස්සට හැරිලා බලනවා. ඔහුට දැනෙනවා තව 4න් 3ක්ම දුර යන්න තියෙනවා කියලා. ආයෙ වෑයම් කරලා පීනනවා. ජලාශයෙන් භාගයක්ම ගියා. ආපහු හැරිලා බලනකොට තවත් භාගයක් ඉදිරියට යන්න තියෙනවා. ජලාශයෙන් 4න් 3ක් ගිහිල්ලා හැරිලා බලනවා තව 4න් එක කොටසක් ගමන් කරන්නට තියෙනවා. ඒ කොටසත් ගිහිල්ලා අර පහුර අතහැරලා දාලා ගහක් මුලට වෙලා මොහු විවේක ගන්නවා. නාගයෝ 4 දෙනත් වදකයොත් පසමිතුරත් ඒ ඇතුළු අර පිටිපස්සෙන් ආව සියලු දෙනාම ඒ ජලාශයේ යුරේ මරණයට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. පින්වතුනි, මෙතන බුදුරජාණන් වහන්සේ මේ උපමා එකින් එක අපේ ජීවිතය හා සම්බන්ධ කරලා පැහැදිලි කරලා දෙනවා. එතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ උග්‍රවිස සර්පය 4 දෙනා කියලා කීවේ 4 මහා ධාතු වලට. පින්වතුනි, අර කාෂ්ඨමුඛ නාගයා දෂ්ට කළාම ශරීරය දරදඬු වෙනවා. ඒ වගේ පඨවි ධාතුව කිපුණාම අපේ මේ ශරීරය දරදඬු වෙනවා. ඒ දරදඬු වෙලා දුකට වාගෙම මරණයටත්පත් වෙන්න පුළුවන්. ඊළඟට අර පූතිමුඛ නාගයා දෂ්ට කළාම ශරීරය දිය වෙලා යනවා. ඒ වගේ ආපෝ ධාතුව කිපුණාම අපේ මේ ශරීරය දිය වෙලා මරණයට දුකටපත් වෙනවා. අග්නිමුඛ නාගයා දෂ්ට කෙරුවාම ශරීරය ගිනිහම් වෙනවා. ඒ වගේ තේජෝ ධාතුව කිපුණාම මේ ශරීරය රත් වෙලා ගිනිහම් වෙලා මරණයටපත් වෙනවා. අනිත් එක තමයි සත්ත්වමුඛ නාගයා. ඔහු දෂ්ට කරාම ශරීරයේ කෑලි කෑලි වලට කැඩෙනවා. ඒ වගේ තමයි වායෝ ධාතුව කිපුණාම මේ ශරීරය පුපුරනවා. එහෙම පිපිරීමෙන් මරණයටපත් වෙන්න පුළුවන්. පින්වතුනි, මේ පළවෙනි උපමාවෙන් සඳහන් වෙන්නේ 4 මහා ධාතු. එතකොට මේ 4 මහා ධාතු අපි අනවබෝධය තුළ මේ 4 මහා ධාතුන් මම කියලා පරිහරණය කරනවා. මගේ කියලා පරිහරණය කරනවා. 4 මහා ධාතුන්ගේ අන්තර්ගතයට තමයි කියන්නේ රූපස් කන්දය කියලා. 4 මහා ධාතු විතරක් නෙවෙයි, වෙන් කරන්නට බැරි වෙන විදිහට වර්ණ, ගන්ධ,
රස ඕජා කියන මේ කලාපත් එකට එකතු වෙලා ඒ කලාප සමූහයට කියනවා රූපස්කන්ධය කියලා. ඒ රූපස්කන්ධය කියන්නේම ධාතු සමූහයක්. ධාතු කියලා කියන්නේ සත්ව පුද්ගල භාවයක් එතන පවතින්නේ නැහැ කියන එක. ඒ සත්ව පුද්ගල භාවය නැහැ කියන එක අවිද්‍යාව නිසා හඳුනාගන්නේ නැති කෙනා මේ සතර මහා ධාතු සත්ව පුද්ගල ආත්ම භාවයෙන් වැළඳ ගන්නවා. මොන වගේද? අර සරපය හතර දෙනා ආසාවෙන් හැදුවා වැඩුවා වගේ මේ සතර මහා ධාතු ටික හරි ආසාවෙන් තමන්ගේ ජීවිතයට ලං කර ගන්නවා. පින්වතුනි, අනෙක් උපමාව තමයි වදකයෝ පස් දෙනා. ඒ වදකයෝ පස් දෙනා හැටියට හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා සංස්කාර විඥාන උපාදානස්කන්ධය. එතකොට උපාදානයට තමයි දුක කියලා කිව්වේ. එහෙනම් වදකයෝ අපේ ජීවිතයට සැපක් ගෙනල්ලා දෙන්නේ නැහැ. වදකය කියන්නේ අපට නොයෙක් ආකාරයේ වද හිංසා පීඩාවට අපිව ලක් කරන කෙනෙක්. මේ පංච උපාදානයත් ඒ වගේ දෙයක් තමයි දුකම ජීවිතයට උරුම කරලා දෙනවා. උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ආදි වශයෙන් නැවත කර්ම කරමින් නැවතත් පංචස්කන්ධයක් ලබා දෙමින් සසරේම අපිව රඳවන්නට මේ පංච උපාදානය උපකාරී වෙනවා. පසමිතුරෙක් එනවා කඩුව අමෝරගෙන. ඒ කඩුව අමෝරගත්ත පසමිතුර තමයි නන්දි රාගය. නන්දි රාගය කියන්නේ සතුට මුසු වෙච්චි ලෝභයට. ඒකට තමයි කීවේ නන්දි රාගය. ලෝභය කියන්නේ ක්ලේශ ධර්මයක්. කෙලෙස් හැම වෙලේම කරන්නේ කුසලය නැමැති හිස සිඳ දමන එක තමයි කෙලෙස් මගින් සිද්ධ කරන්නේ. ලෝභයත් එක්ක මෝහය තියෙනවා. මේ ලෝභ ද්වේෂ මෝහ ආදී කෙලෙස් අපේ సంతානේ හට ගන්නකොට කුසලය නැමැති ශීර්ෂය, කුසලය නැමැති හිස, කුසලය නැමැති ගෙල අර කෙලෙස් මගින් එක විටම සිඳලා දානවා. ඊළඟ උපමාව තමයි පින්වතුනි රාජ අපරාධ කාර්යය. මේ රාජ අපරාධ කාර්යය විදිහට හඳුන්වන්නේ ඔබ අප වැනි මේ සසරට අවතීර්ණ වෙමින් ජරා මරණ දුක් වලටපත් වෙමින් සසරේ ගමන් කරන කෙනාට තමයි කියන්නේ රාජ අපරාධ කාර්යෝ කියලා. අපරාධ කාර්යොන්ට කොහොමත් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ සසරට අවතීර්ණ වුණු කෙනාට මේ තුන් භූමියේ කිසිම තැනක සැප කියන මාත්‍රයක්වත් අන්තර්ගත වෙලා නැහැ. తాවකාලිකව ඇහැ කන නාසය දිව ශරීරයට ගෝචර වෙන පංචකාම වස්තුන්ගෙන් විඳින ආස්වාදයෙන් එහි තියෙන ආදීනව සියල්ලම යටපත් වෙලා තියෙනවා. ඒ නිසා කෙනෙක් හිතනවා මේ සසර ගමන් කරන එක සුවදායකයි කියලා. නමුත් මෙහි කිසිම සුවයක් නැහැ. සම්බුදු වදනට අනුව හැම තැනම අසුරු සැනක් ගහන මොහොතක් පාසා පවතින්නේ දුකක් කියලා මේ සසරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසාමයි අපට දේශනා කළේ මේ සසරේ පුංචි වෙලාවක්වත් රැඳෙන්න උත්සාහවත් වෙන්න එපා. හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට වෙහෙසෙනවා වගේ සසරින් ගැලවෙන්නම උත්සාහවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිසයි. ඊළඟට මේ රාජ අපරාධ කාර්යයට මුණ ගැහෙනවා කල්යාණ මිත්‍රේ. ඒ කල්යාණ මිත්‍රයා තමයි ස්වයම්භූ ඥානයෙන් ලොව තතු අවබෝධ කරගෙන ලෝක සත්වයාටත් දුකින් මිදෙන මාර්ගය පෙන්වලා දෙන තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, මේ පුද්ගලයා දුවගෙන යනකොට ඔහු හිස් ගමකට වැටෙනවා. ඒ හිස් ගම විදිහට හඳුන්වන්නේ අප ඇසුරු කරගෙන පවතින ආධ්‍යාත්මික ආයතන. ඇහැ කන නාසය
දිව ශරීරය මනස කියන මේ ආයතන හයට තමයි කියන්නේ හිස් ගමක් කියලා. සැබෑ වශයෙන්ම එතන හිස් බවක් තියෙනවා. මොන වගේන්ද හිස් වෙන්නේ? නিত্য සැප ආත්ම භාවයන්ගෙන් හිස් වෙනවා. සත්ව පුද්ගල ආත්ම ස්වභාවයන්ගෙන් හිස් වෙනවා. අන්න ඒ ශූන්‍යතාවය අපි දකින්නේ නැති තැන තමයි අපි මේවා වැළඳ ගන්නට උත්සාහවත් වෙන්නේ. දැන් බලන්නකෝ, ඇහැට මම කියනවා, කනට මම කියනවා, නාසය දිව ශරීරයට මගේ කියලා කියන්ට අපි කිසිම පැකිලීමකින් තොරව ලොකු කැමැත්තක් දක්වනවා. එහෙම දක්වන්නේ මෙතන තියෙන හිස් බවක් කියන එක අපි හඳුනාගන්නේ නැති නිසා. අන්න ඒ හිස් භාවය හඳුනාගන්නේ නැතිව අපි කටයුතු කරනකොට එතන නැවත නැවත කෙලෙස් උපදින්නට ඒක කාරණාවක් වෙනවා. හොරු 6 දෙනා විදිහට හඳුන්වන්නේ ආධ්‍යාත්මික ආයතනයන්ට ගෝචර වෙන බාහිර ආයතන නැත්නම් ආරම්මන 6. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මෙන්න මේ බාහිර ආයතන. මෙතෙර කියලා හඳුන්වන්නේ සක්කාය ලෝකයට. සක්කාය ලෝකය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය. පංච උපාදානයට කියනවා සක්කාය කියලා. එහෙනම් ඒ පංච උපාදානයට ගෝචර වෙන තුන් භූමියට තමයි මෙතෙර කියලා කියන්නේ. අපි එතෙර කියලා හඳුන්වන්නේ පින්වතුනි තුන් භූමිය ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර නිර්වාණ ධර්මය පසක් කරගෙන සතර මගඵල නිවනට යම් කෙනෙක්පත් වෙනවා නම් ඒකට තමයි එතෙර කියලා හඳුන්වන්නේ. පහුර විදිහට හැඳින්නුවේ මේ එතෙර වෙන්න අනුගමනය කරන මාර්ගය. ඒ මාර්ගය තමයි ප්‍රඥා සීල සමාධි අංගත්‍රය ප්‍රතිසංයුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතනදී ලෞකික සම්මා දිට්ඨිය අපි තුල තියෙනවා නම් කුසල විතරක අපි තුල ගොඩ නැගෙනවා. නෙක්ඛම්ම විතරක, අව්‍යාපාද විතරක, ඊළඟට අවිහිංසා විතරක අපි තුල ගොඩ නැගෙනවා. ඒ විතරකත් එක්ක පින්වතුනි අපි තුල විරති ගොඩ නගාගෙන සීලය සම්පූර්ණ කරගන්නට පුළුවන්. ඒ ලෞකික ප්‍රඥාවෙන් සීලයක් තුල යම් කෙනෙක් යෙදිලා කටයුතු කරනවා නම් ඒ සීලය ප්‍රත්‍ය කරගෙන ඇති වෙන කාය වාග් සංවරයෙන් චිත්ත සමාධිය උපදවා ගන්න පුළුවන් වෙනවා. ඒ චිත්ත සමාධියටපත් වුණු කෙනාට ලෝකෝත්තර ප්‍රඥාවටපත් වෙන්න උවමනා කරන නාම රූප පරිච්ඡේදයේ පටන් නව මහා විදර්ශනා ඥාන තමා තුළ මුදුන්පත් කරගන්න උපදවා ගන්නට අවස්ථාව ලැබෙනවා. ලෞකික සම්මාදිට්ඨියේ පටන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය සහිත නිවනට යන ඒ මාර්ගය තමයි මේ පහුර විදිහට හැඳින්වුවේ. පහුර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අතින් පයින් වෑයම් කරන්න ඕනේ. පහුර ජලාශයට දාලා වෑයම් කළේ නැත්තම් එතෙර වෙන්න ලැබෙන්නේ නැහැ. ගිලිලා මරණයට පත් වෙනවා. පින්වතුනි මේ වෑයම තමයි සම්‍යක් ප්‍රධාන වීර්ය කියලා හඳුන්වන්නේ. කෙලෙස් තවන්ටත් ඕනේ, කුසල් උපදවා ගන්නටත් ඕනේ. දැන් බොහෝ දෙනෙක් වැරදි අදහස් වල ඉන්නවා පව් නොකර හිටියහම ඇති කියලා. පව් නොකර හිටියොත් පව් නොකර ඉඳීම විතරයි වෙන්නේ. කුසල් ඉපදීමක් වෙන්නේ නැහැ. ඒ නිසා පව් නසන්නත් ඕනේ, කුසල් උපදවා ගන්නටත් ඕනේ. ඒ නිසයි මේ සම්‍යක් ප්‍රධාන වීර්යය. බොහෝ වෙලාවට ඔය සමාජ මාධ්‍ය ආදී දේවල් වල බොහෝ මිනිස්සු ප්‍රකාශ කරන දෙයක් තමයි පව් නොකර හිටියහම ඇති කියන තැන ඉන්නවා. ඒක පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය සතර අපායට අටමහා නිරයට යන්න තරම් බලවත් පාපී අකුසල
ධර්මයක් බවට පත් වෙනවා. එහෙනම් මේ වීරිය කියන එක අපි හැමදෙනා තුළම තියෙන්න ඕනේ. ආරම්භ ධාතු වීරියක් තියෙන්න ඕනේ. නික්කම ධාතු වීරිය තියෙන්නත් ඕනේ. අනිත් එක තමයි පරක්කම ධාතු වීරියත් අපි ළඟ තියෙන්න ඕනේ. ආරම්භයක් තියෙන්න ඕනේ. ඒක පවත්වාගෙන යන්නත් ඕනේ. අවසාන ඉලක්කය අපි සම්පූර්ණ කරගන්නත් ඕනේ. ඊතර හිටින කෙනා නැත්තම් ඊතර වෙච්ච කෙනා විදිහට හඳුන්වන්නේ පින්වතුනි රහතන් වහන්සේට තමයි සියලු දුක් වලින් නිදහස් වුණු කෙනා. ඒ රහතන් වහන්සේට පින්වතුනි උන්වහන්සේ මාර්ගඥාණයෙන් දුරු කළ යුතු කෙලෙස් ඔක්කොම දුරු කරලායි තියෙන්නේ. හැබැයි උන්වහන්සේට කෙලෙස් දුක නැති වුණාට ස්කන්ධ දුක තාමත් ශේෂව පවතිනවා. කෙලෙස් දුක නැති වෙනවට තමයි කියන්නේ සෞපදිශේෂ නිර්වාණයට පත් වෙනවා කියලා. මේ පංච උපාදාන බරෙන් නිදහස් වෙනවා. හැබැයි ඒ කෙලෙස් බරින් නිදහස් වුණාට ස්කන්ධ පංචකේ පරිහරණය කරනකොට වෙන දුක තියෙනවා. ඒ දුක රහතන් වහන්සේගේ පිරිනිවීමෙන් නැති වෙනවා. ඒකට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා. දැන් අර ගංගාවේ නැත්තම් ඒ ජලාශයේ බැහැලා යනකොට හතරෙන් එකක් ගිහිල්ලා ආපස්සට හැරිලා බැලුවා. ඒ හතරෙන් එක විදිහට හඳුන්වන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ සංයෝජනයන්ගෙන් බැහැර වෙච්ච වෙලාව. ආපහු හැරිලා බලනවා කියලා කියන්නේ පින්වතුනි ඒ මාර්ගඥාණයෙන් ප්‍රහාණය කරපු කෙලෙස්. ප්‍රහාණය කරන්නට තියෙන කෙලෙස්. මාර්ගය ඵලය මගඵලවලට ගෝචර වෙන නිවන කියන මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙන වෙලාවට තමයි කියන්නේ ඔය ආපස්සට හැරිලා බලනවා කියලා. ඒ ආපහු හැරිලා බලනවා කියලා කියන්නේ කෙනෙකුට පුළුවන් පින්වතුනි ඔන්න ඔය මොනවද ප්‍රහාණය වෙච්ච කෙලෙස් තව ඉස්සරහට මොනවද ප්‍රහාණය කරන්න තියෙන කෙලෙස්. ළඟට මාර්ගයත් ප්‍රත්‍යවේක්ෂා කරනවා ඵලයත් ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ උපාදන්නා නුවණින් යුක්තව එය මෙනෙහි කරනවා. ඊළඟට පින්වතුනි ඒ මගඵලවලට ගෝචර වන නිවනත් අරමුණු කරනවා. කෙනෙකුට පුළුවන් ඒ ජලාශෙන් හතරෙන් එකක් ගියපු තැන සෝවාන් ඵල සමාපත්තියට සමවදින්න. ඒ ඵල සමාපත්තියේ ඉඳගෙන පුළුවන්කම තියෙනවා දිගින් දිගටම අදිෂ්ඨානයෙන් ඵල සිතක්ම උපදවා ගනිමින් ඒ සෝවාන් ඵල මිහිර විඳින්ට ඒ ආර්යයන් වහන්සේට අවස්ථාව තියෙනවා. ජලාශයේ මගක් ගියා වගේ තමා පින්වතුනි දෙවන මාර්ගඥානයට පත් වෙලා කාමරාග පටිග තුනී වෙන අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි කාමරාග පටිග සමුච්ඡේද වෙන වෙලාව. අනාගාමී මගඵල නිවනට පත් වෙන අවස්ථාව. ජලාශයෙන් එතර වෙනවා කියලා කියන්නේ රහත් බෝධියට පත් වෙලා රූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන සම්පූර්ණයෙන්ම බැහැර කරන වෙලාව. එතකොට අර ගහක් මුලට වෙලා සුවයෙන් ඉන්නවා කියලා කියන්නේ අරිහත් ඵල සමාපatti සුවයෙන් ඒ ආර්යයන් වහන්සේ කටයුතු කරනවා කියන එක. දැන් පින්වතුනි අපිට සතර මහා ධාතුන්ගෙන් නිදහස් වෙන්න දුවනවා කියනවා. සතර මහා ධාතුන්ගෙන් නිදහස් වෙන්න දුවනවා කියන්නේ අපි සමත විදර්ශනාවල යෙදෙනවා කියන එක. ඒ සමත විදර්ශනාවල දීවොත් තමයි අපිට මේ සතර මහා ධාතුන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දුක් උපදවන සතර මහා ධාතු පංච උපාදානස්කන්ධ ඒ නිසා ගොඩ නැගෙන නන්දි රාගය දුරු කරන්නට මාර්ගය කියලා දෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 සත්ව පුද්ගල වශයෙන් හිස් බව පෙන්නලා දෙනවා.
සසර සාගරයෙන් එතෙර වෙන්න මාර්ගය පෙන්වලා දෙනවා. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කරගෙන වීරිය වැඩි යුතු බව පෙන්වලා දෙනවා. මෙතනදී පින්වතුනි අපිට මුණ ගැහෙනවා සතර මහා ධාතු ටික. ඊළඟට පංච උපාදානස්කන්ධය. අනිත් එක තමයි අපිට මුණ ගැහෙනවා ආයතන ටික. එතකොට මෙතනදී ඒවා අපි විදසුන් නුවණින් දැක්කොත් විතරයි ඔය කියන ලද සංසාරය අපිට තරණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. පින්වතුනි සතර මහා ධාතුන්ගෙන් නිදහස් වෙන්න නම් අපි මේ ධාතුන් පළමුව හඳුනා ගන්න ඕනේ. ධාතු කියලා කියනකොට එතන මහා භූත කියලත් ඒවට කියනවා. මහා භූත කියලා කියනවා මහත් ලෙස පහළ වෙන නිසා මහා භූත කියලා හඳුන්වනවා. ඊළඟට ඒවා මහත් විදියට පහළ වෙලා ඇති දෙයක් විදිහට අපිව රවටන නිසා ඒවට මහා භූත කියලා කියනවා. යහපත්සේ ඇවිල්ලා අපිව කරදරයටපත් කරන නිසා ඒවට මහා භූත කියනවා. දැන් ඔය කාන්තාර මාර්ගවල ඉන්නවා කියනවා යක්ෂ යක්ෂණියන් මනුස්ස වේස මවාගෙන. අන්න ඒ අය මනුස්ස වේස මවාගෙන ඇවිල්ලා කාන්තාර මාර්ගවල යනකොට මේ මිනිස්සුන්ව මරාගෙන කනවා කියනවා. අන්න ඒ වගේ පින්වතුනි යහපත් විදිහට ඇවිල්ලා යහපත් ස්වභාවයක් පෙන්වලා දුකට පත් කරන දෙයට තමයි කියන්නේ සතර මහා භූත කියලා. මෙන්න මේ විදිහට දැන් මහා භූත වලින් නිදහස් වෙන්න නම් අපි මේ මහා භූත විදිහටම දකින්න ඕනේ. මොනවද මහා භූත කීවේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ අංග හතරට තමයි කිව්වේ මහා භූත කියලා. ඒ මහා භූත ඒ විදිහට දකින්න නම් මේ වාගේ ස්වභාව ලක්ෂණ විටින් විට අපි හඳුනා ගන්නට ඕනේ. පඨවි ධාතුව ඇසුරු කරගෙන තියෙනවා තද බව, බර බව, රළු බව, මෘදු සිනිඳු, සැහැල්ලු කියන මේ ආකාර 6 විටින් විට මුණ ගැහෙනවා. විවිධ අවස්ථාවන් වලදී අපට මුණ ගැහෙන ඒ පඨවි ධාතු ස්වභාවයන් ටික අපි හොඳට හඳුනාගෙන තියෙන්න ඕනේ. ආපෝ ධාතුව ගත්තහම ඒ ආපෝ ධාතුවේ තියෙනවා ගලන වැగిරෙන ස්වභාවයයි ඇලෙන ස්වභාවයයි. ඒවා අපේ මේ කය තුලින්ම විටින් විට ස්වභාවයෙන්ම අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. තේජෝ ධාතුවේ සීතල තියෙනවා, උණුසුම තියෙනවා. ඒවා අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. වායෝ ධාතුවේ පිම්බෙන හැකිලෙන ස්වභාවයක්, දරා සිටීමේ ස්වභාවයක් තියෙනවා. ඒවා අපි හඳුනා ගන්න ඕනේ. ඔය ලක්ෂණ 12ම විටින් විට ප්‍රායෝගිකව අපේ ජීවිතය තුලින් අපි හඳුනාගෙන තියෙන්න ඕනේ. ඒවා හඳුනාගත්තාම ඒ වගේ එක ලක්ෂණයක් අපි ප්‍රකට කරගන්න ඕනේ. එක ලක්ෂණයක් කියලා කියන්නේ අපි පඨවි කියලා අරමුණු කරනකොට පඨවි ධාතුවේ යම් එක ලක්ෂණයක් අපට ප්‍රකටව වැටහෙන්න ඕනේ. තද බව නම් තද බව, බර බව නම් බර බව, රළු මෘදු සිනිඳු සැහැල්ලු ඒ වගේ එකක් පඨවි කියලා අරමුණු කරනකොටම ඒ වඩාත් ප්‍රකට ලක්ෂණයේ ඉස්සරහට එන්න ඕනේ. ආපෝ කියනකොට ආපෝ ධාතුවෙත් වඩාත් ප්‍රකට ලක්ෂණයේ ඉදිරියට එන්න ඕනේ. ඒ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන් අපි අරමුණු කරනකොට ප්‍රකට ලක්ෂණයේ ඉස්සරහට එනවා. ඒ එනකොට පින්වතුනි මොහොතකින් සතර මහා ධාතු සමූහයක් විතරයි මෙතන තියෙන්නේ කියන අවබෝධයටපත් වෙන්න පුළුවන් වෙනවා. මොහොතකින් මේ ධාතු ටික සමභාවයට පත් වෙනවා. එතකොට අපිට වැටහෙනවා මෙතන මේ ධාතුන්ගෙන් සකස් වෙච්ච ඝනයක්, සමූහයක් තමයි මෙතන තියෙන්නේ කියලා. ඒ සමූහය තුල සත්වපුද්ගල භාවයක් නැහැ කියන ඒ අවබෝධයට අපිටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තව දුරටත් මේ ධාතු මානසිකාරය කරනකොට
ඒ සතර මහා ධාතු කන්දක් ණය යනවා වගේ කැඩි කැඩි බිඳි බිඳි යන ස්වභාවය අපිට අරමුණු කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ ස්වභාවය තුළ මේ සතර මහා ධාතුන්ට තියෙන ඇල්ම අපිට බැහැර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට පින්වතුනි ඒ තුලින් අපිට නිවන දක්වාම මේ සතර මහා ධාතු කියන්නේ රූපස්කන්ධයක්. ඒවා ප්‍රත්‍ය කරගෙන අපට නොයෙක් ආකාරයේ විඥාන පහළ වෙනවා. චක්කු විඥානත් පහළ වෙනවා. සෝත ගාන જીවහා කාය විඥානත් පහළ වෙනවා. මනෝ විඥානත් පහළ වෙනවා. ඒ සතර මහා ධාතු හඳුනා ගැනීමම තමයි අපි විඥානස්කන්ධය විදිහට දකින්නේ. ඒ සතර මහා ධාතු තමයි අපි රූපස්කන්ධයේ විදිහට දකින්නේ. ඒ නාම රූප දෙක තමයි අපි විදර්ශනාවේ පළවෙනි අංගය විදිහට හඳුනා ගන්නේ. ඒ නාම රූප ධර්ම විදර්ශනා කරනකොට තමයි හේතුඵල සම්බන්ධතාවය, අනර්ථකාරී භව, දෝෂ සහගත භව, කලකිරීමට හේතු වෙන බව, නිදහස් වීම සුවදායක බව අපිට වැටහිලා මෙන්න මේ ධාතුන්ගෙන් නිදහස් වෙමින් ලබන නිවනට එන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා අර වදකය පස් දෙනා පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධ විදර්ශනාව තමයි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ විදර්ශනාව විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතනදී පින්වතුනි දැන් අපි මේ එක ස්කන්ධයක් හඳුනා ගන්න ඕනේ. එක වෙනම හඳුනා ගන්න ඕනේ. රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනා ගන්න ඕනේ. රූපය කියන්නේ රුප්පණය වෙන දෙයට රූප කියනවා. සතර මහා ධාතුන් නිසා විකාරයට පත් වෙන දෙයට රූප කියලා කියනවා. ඒ රූපය හඳුනා ගන්න ඕනේ. මේක රූපයේ හට ගැනීම, මේක රූපයේ බිඳීම කියලා රූපස්කන්ධය හඳුනා ගන්න ඕනේ. වේදනාවත් එහෙමයි, සංඥා සංස්කාර විඥාන මේවා ඔක්කොම ඒ ස්කන්ධය හඳුනා ගන්න ඕනේ. හට ගැනීම බිඳීම දෙක හඳුනා ගන්නට ඕනේ. ඒවා හඳුනා ගත්තාම අපිට රූපස්කන්ධය ඇතුළු පංචස්කන්ධය 11 ආකාරයකින් විදර්ශනා කරන්නට පුළුවන්. ඒ තමයි අතීත පංචස්කන්ධ නාම රූප, අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර, හීන ප්‍රනීත දූර සන්තික ඕලාරික සුකුම කියලා 11 ආකාරයකින් මේක විදර්ශනා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒක ආධ්‍යාත්මික වශයෙන් බලන්නටත් පුළුවන්, බාහිර වශයෙන් බලන්නටත් පුළුවන්, සමුදය වශයෙන් බලන්නටත් පුළුවන්, වය වශයෙන් බලන්නටත් පුළුවන්. ඒ සමුදය වය වශයෙන් අපි බලනකොට අපට හොඳට වැටහෙනවා මෙතන තියෙන හේතුන්ගෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්ම පෙළක් විතරයි කියන ඒ අවබෝධය තුළ මේ ස්කන්ධ පංචකය උපාදානය කරගන්නේ නැතිව නච කිංචි ලෝකේ උපාදීයති කියන ආකාරයට උපාදානයන්ගෙන් නිදහස් වෙලා ලබන උතුම් නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඕකෙන් අපි මෙච්චර කාලයක් ධර්ම ශ්‍රවණය කරලා නැහැ පින්වතුනි. ආයතන ධම්මානුපස්සනාව පිළිබඳව. ආයතනයක් කියන්නේ වාස භූමියකට. යම් කෙනෙකුට හටගන්න පවතිනට උපකාරී වෙන තැනට තමයි කියන්නේ ආයතන කියලා. එතකොට මොනවට හටගන්නද? නාම රූප පරමාර්ථ ධර්මවලට හටගන්න පවතින්නට උපකාරී වෙන තැනට තමයි කියන්නේ ආයතනයක් කියලා. එතකොට මේ ආයතන ධම්මානුපස්සනාවෙන් සිද්ධ කරන ප්‍රධානම දේ තමයි මේ ආයතන ටික ඇහැ කන නාසය දිව ශරීරය මනස මෙන්න මේ අය උපකාරී වෙනවා පින්වතුනි සංයෝජන සහිත ක්ලේශ ධර්මයන්ගේ හට ගැනීමට කියලා. අන්න ඒ ස්වභාවය අපි හඳුනා ගනිමින්
කෙලෙස් බැහැර කරනවා නම් ඒකට තමයි කියන්නේ ආයතන ධම්මානුපස්සනාව කියලා. ඉතින් මේ දේශනාවට අනුව අපිට පුළුවන් ධාතු මනසිකාරය සිද්ධ කරන්න. අපට පුළුවන් ස්කන්ධ ධම්මානුපස්සනාව පුරුදු කරන්න. ආයතන ධම්මානුපස්සනාව පුරුදු කරන්නට පුළුවන්. අර රාගය ආදී දේවල් අරගෙන දැන් මගේ හිතේ රාගයක් තියෙනවා දැන් නෑ ආදී වශයෙන් අපිට පුළුවන් පින්වතුනි නීවරණ ධම්මානුපස්සනාවත් පුරුදු කරන්න. මේ ඕනෑම ක්‍රමයක් තුලින් සතර සතිපට්ඨානය ප්‍රගුණ කරලා එතන සත්ව පුද්ගල භාවයක් පවතින්නේ නැහැ කියන ඒ අවබෝධය ආධ්‍යාත්මිකවත් බාහිරවත් ආධ්‍යාත්මික බාහිර කියන ආකාර දෙකෙන්මත් බලමින් මේතන තියෙන්නේ හටගෙන බිඳෙන නාම රූප ධර්ම පෙළක් ඒවත් සත්ව පුද්ගල භාවයක් නැහැ කියන අවබෝධය තුල ඉඳලා පුළුවන්කම තියෙනවා ඒ නාම රූප විදර්ශනා කිරීමෙන් මේ නාම රූප ධර්මයන්ට නොඇලී නොගැටි බොහොම පහසුවෙන් ඒ නාම රූප ධර්ම අතහැරලා දාන්න. ඒ අතහැර දැමීමෙන් අපි ලබන සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන මේ සතර මාර්ග සතර ඵලයන්ට පත් වෙමින් අපට සසරින් එතර වෙන්නටම පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවලියක් සහිතව සසරින් එතර වෙන මාර්ගය තමයි මෙන්න මේ ආසිවිසෝපම සූත්‍ර දේශනාවෙන් දේශනා කොට වදාළේ. එතනින් පින්වතුනි පළවෙනි උපමාවෙන් පටන් ගත්තට ඒ උපමා එකින් එකට ගැළපීමක් සිද්ධ වෙනවා. එක උපමාවක් අනිත් උපමාවට උපකාරී වෙනවා. එහෙම උපකාරී වෙමින් ගිහිල්ලා සසරින්ම නිදහස් වෙන මාර්ගය මේ උපමා පෙළක් කරහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ සූත්‍ර දේශනාව තමයි ආසිවිසෝපම සූත්‍ර දේශනාව. පින්වන්ත හැම දෙනාම වප්පුර පසළොස්වක පොහොය දවසේ ඒ සූත්‍ර දේශනාව අනුව ධර්මඥානය දියුණු කර ගනිමින් ධර්ම ශ්‍රවණය කළා රැස් කරගත් කුසල දහම් විශ්වය බුද්ධ ශාසනය ඔබ අප හැම දෙනාම සුරකින පින් කැමති සියලු දෙවියන්ට සතුටින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දේවාශිර්වාදය ඔබට ලැබේවා. පින් අනුමෝදන් වුණු දෙවියෝ උතුම් නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙනවා. නමින් අභාවයට පත් වුණු මව් දෙමව්පිය ඥාති හිත මිත්‍රාදී හැම දෙනාටමත් ඔබ සියලු දෙනාගේම ජීවිතවලටත් මේ උතුම් කුසල දහම් ආශිර්වාදයක් වේවා. ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත මිදලා ලබන උතුම් නිවනින් සැනසුම හිමි වේවා කියලා හැම දෙනාටම පින් දෙනවා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තුනුරුවන් පිහිටයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තුනුරුවන් පිහිටයි.